වන්දන ගමන් මට කියන්න හිතුණා. ඔව් අපේ අම්මලාත් අපිට මේ විදිහට කොච්චරනම් ආදරේ කරන්නේ නැද්ද? අපව කොච්චරනම් බලා ගන්න නැද්ද? Instagram එකේ තමයි මම ගොඩක් වීඩියෝ බලන්නේ. Instagram එකේ වීඩියෝ එකක් බලනකොට මම දැක්කා ඊයේ තමන්ගේ අම්මව අගලක බෙල්ල කපලා මරලා දානවා තමන්ගේ එකම දරුවා. මම තවත් වීඩියෝ එකකට බලාගෙන යනකොට හේතුව වෙලා තිබුණේ තමන්ගේ ගෑනු ළමයා. මේ පිරිමි ළමයා යාළු වුණු ගෑනු ළමයා කිව්වලු ඔගේ අම්මා මේකට කැමති වෙන්නේ නැහැ. ඔයාගේ අම්මව මරුවොත් ඔගේ අම්මා නැති වුණොත් විතරක් අපිට එකතු වෙන්න පුළුවන් මම ආව බඳින්නම් කියලා. ඉතින් ඒ වචනෙට දසමාසයක් කුසේ තියාගෙන හදලා ඒ කිරි කරලා දීලා තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු අම්මව මාසයක මාස දෙකක සතියක සති දෙකක දවසක වරුවක කෙල්ලෙක් හින්දා බෙල්ල කපලා මරලා දැම්මා. ඉතින් පොලිසිය කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැති නිසා ගමේ අය එකතු වෙලා මැරෙනකම් ගහනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් ළඟදීත් අපේ ලංකාවේ වුණා. හරියට විස්තර නම් මම දන්නේ නැහැ. මම ඒ පෝස්ට් එකක් දැක්කා වීඩියෝ එකක් දැක්කා. අම්මයි තාත්තයි දෙන්නම මරපු එකක්. ඉතින් මගේ අතිනුත් මගේ අම්මටයි තාත්තටයි හිත රිදෙන වචන අනන්තවත් කියවුණා. අරක කරන්න එපා මේක කරන්න එපා. සමහර දවස්වලට තාත්තා මීලා ඇවිල්ලා ගෙදර අම්මත් එක්ක කියව ගන්න දවස්වලට මොකද්ද මේ කරුමේ? නැරිලා වචන්නේ නැහැ කියන වගේ වචන මට නොතේරෙන කාලේ මම කියලා තියෙනවා. තවටත් මම ඒ ගැන මතක් කර අඬනවා. ඉතින් දැන් මට මගේ දරුවව මෙහෙම ලෑස්ති කර ඉන්නකොට මතක් වුණේ අපේ අම්මලා අපි වෙනුවෙන් කරපු දේවල්. ඇඟට ඇඳලාද බඩට කාලාද? හැම අම්මම එහෙමයි. ඉතින් ඔයාගේ අම්මත් එක්ක තරහ වෙලා ඉන්නවා නම් අක්කා හෝ අයියා හෝ නංගි හෝ අම්මා හෝ දැන්ම කතා කරලා සමාව ගන්න. අම්මලා පරිසරයට යනකොට පොඩි ළමයි වගේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මගේ දරුවට මම දාඩිය දාගෙන මහන්සියලා කෑම එකක් හැදුවාම එයා ඒ කෑම එක කාපුවාම පුදුම සතුටක් මගේ හිතට ඇති වෙන්නේ. අනේ යාගේ බඩ පිරුණානේ කියලා. අන්න ඒ වගේ අපේ අම්මලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම වලට අපි සලකන විදිය ඇත්තටම වැරදි. මෙයාලා ලොකු වෙලා අපිට මොනා කරයිද අපි දන්නේ නැහැ. ඒත් අපිට පුළුවන් දැම්ම ඉඳලා යාළුවා හොඳ විදියට ගුණ ධර්ම අම්මා තාත්තගේ අගේ අම්මා තාත්තගේ වටිනාකම කියලා දීලා හදන්න. මේ ලෝකේ අම්මා තාත්තා තරම් වටින කිසි දෙයක් නැහැ. යාළුවා ළමෙක් හොයාගන්න පුළුවන්. පිරිමි ළමෙක් හොයාගන්න පුළුවන්. ඒත් අම්මෙක්ව තාත්තෙක්ව ජීවිතේට හොයාගන්න බෑ. දැන් ගොඩක් අය මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් ලයික් එකක් දායි. මෙහෙමත් කියයි. හැම අම්මම නැහැ. සමහරක් නපුරු අම්මලා ඉන්නවා. තමන්ගේ දරුවෝ 3 දෙනෙක් හෝ දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් එක දරුවෙක්ට වැඩි පුර ආදරය කරන. එක දරුවෙක් වෙනුවෙන් හැමදේම කරන. ඇත්ත වුණත් මේක, තිත්ත වුණත් මේක ඇත්ත. එක දරුවෙක්ට විශේෂයෙන් සලකනවා. දුක් මහන්සි වෙලා, දුක් විඳලා රට ජීවිතේ සල්ලි අම්බ කරලා තමන්ගේ අම්මට හෝ තාත්තට යවුවොත් සමහර පවුල් වල ඉන්නවා. වැඩි පොඩි එකාට මොනවා වුණත් කමන්නේ ලොකු එකා හොඳට ඉන්නවා. අන්න ඒ වගේ. ඉතින් මොන දේ කරත් මම කියන්නේ. මම කියන්නේ එහෙමත් තියෙනවා. ඉතින් ඒ වුණත් කමක් නැහැ. අම්මලා හැමදාම අපි ගාව ඉන්නේ නැහැ. මොන දේ වුණත් අපි ඇඟිල්ලක් කැපුණත් අනේ අම්මේ කියන වෙනම මිසක් මොන දේ කරත් දෙමව්පියෝගේ හිත රිදන්න එපා. මග අරින්න. හිත රිදන්න නැතුව එයාලගේ අතින් අපිට වෙනස්කම් වෙනවා. වෙන්නේ නැතුව නෙමෙයි. ඒක මට ඒ ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ. අම්මලා නපුරුකම් කරන අම්මලා ඉන්නවා අපිට තමන්ගේ අම්මලා. ඉතින් එහෙම අම්මලා තිනකොට මට කියන්න ඕනේ එහෙම අම්මලාටත් අපි සමාව දෙමු. එහෙම අම්මලව රිද්දන්න නැතුව වචන නොකිය අපි මග හරිමු. තමන් කරන දේ විතරක් තමන් අරයයි. ඉතින් මම මගේ ජීවිතේ මේ කවදා හරි දවසක තව අවුරුදු ගානකින් මේ වීඩියෝ එක බලනකොට ආශිලී කොහෙම ඉඳීද දන්නේ නැහැ. හොඳ ළමෙක් වගේ මට ඕනේ මගේ මුළු ජීවිතේම දුක විතරක්ම යාට කියලා දීලා පොළේ පය ගහලා ජීවත් වෙන්න හදන්නේ. මිනිස්සු කියයි මෙහෙම හදන්න. එහෙම මම මගේ ජීවිතේ ඇරිච්ච තේ මම හදන්න ඕනේ. අර කියපු කතාව ඇත්තටම මම කියන්නේ ගොඩක් අය කමෙන්ට් එකක් දාති බරට ගෑනු රට පිරිමි. සක්කිලි ගෑනු සක්කිලි පිරිමි කියලා. ඉතින් මට ඕනේ කියන්න. ඉතින් එහෙම කියනවා. එතකොට මගේ පෞද්ගලිකත්වය මම කියන්නේ දුක් විඳින මේ කෙල්ල කොල්ල Tamanට ඩිරම් දෙක තුනක් තියාගෙන තමන්ගේ මුළු පඩියම පවුලට අරින කොල්ල කෙල්ල නැද්ද? රට ඉන්න, ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා වුණත් සහෝදරයෝ වුණත් මේක බලනවා නම් දරුවන්ගේ හිත රිදන්න එපා කියලාත් මම ඉල්ලනවා. මොකද මම මගේ අත්දැකීමක් කියන්නම්. මම මගේ මුළු ජීවිතේම මම 18 වැඩ කරපු කෙනෙක් පඩිය. ඉතින් මම මුළු සැලරි එකම ගෙදරට යවනවා. Wi-Fi එකට පවා, ගෑස් එකට පවා ඩිරම් දෙක තුන දීපු කාලේ. හා යයි ඉන්නවද දෙන්න? හා මම බලනවා. හරි පරිස්සමෙන් ඉන්නේ. ඉතින් එහෙම යවපු කාලවල තිබුණා. එතකොට අන්තිමේට මාසේ අන්තිම සිකුරාදා තමයි මාරු තිබුණේ දවස්වල. එතකොට මම දිනම් දෙකක් තුනක් වගේ තමයි අතේ ඉතුරු වෙන්නේ. නූඩ්ලස් කාපු වාර අනන්තයි. දැන් උනත් නූඩ්ලස් කන මිනිස්සු ඕන තරම් ඇති. කුඹුස් එකයි චායි එකයි ජීවිතේම බඩ පුරවපු මිනිස්සු තාමත් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු තිබිලා නෙමෙයි වන්නේ. ඇත්තටම ලංකාවේ ඉන්නකොට ප්‍රශ්න අඩුයි, ණය අඩුයි, රටාවට පස්සේ ප්‍රශ්න වැඩි, ණයත් වැඩි. මට නම් කලකිරීම තියෙන දේවල් මේ සෝෂල් මීඩියා වල හොඳ විදිහට නරක විදිහට අත්හදා බලන විඳින මේ කට්ටියක් ඉන්නේ දැන්. පරිසම් වෙන්න හැමෝම දරුවන්ටවත් අම්මලට තාත්තලටවත් අනේ මුකුත් නොකිය. කාලෙට ඉඩ දීලා. ඔයාලා බලන් ඉන්න. මෙයාට විසි වැඩි. ඔයාලගේ හිතේ තියෙන කතාවක් මට කියලා කියව ගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. Go, say bye. Jumping. අනේ මෙයාට කලපෙන්න වැණි අංකල්. Go. 1 2 3. වැණි අංකලු වැණියෝ බත් දෙනක. සුදුනෝනා මං කියපු දේ කරන්න. කලපෙන්නනේ. වැණි අංකලු වැණියෝ බත් දෙනකම් වැණි. සාදු. Go. සාදු. විශ්. Bye bye. සුදුනෝනා.
අම්මට තාත්තට ගොඩක් ආදරය කරන හොඳ ළමයි ඉන්නවා නම් ආදරේ කියන්න.